සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය යාළුවෝ වල හැමෝටම. ඉතින් ඔබ දන්නවද ජයග්‍රාහී දවසනේ. ඉතින් මෙයා තමයි අද දවසේ ජයග්‍රාහකයා බවට පත් උනේ. ඉතින් මම දැන් නම්බර් එක දැම්මම මට කෝල් එක ගත්තා. ඉතින් බැලින්නම් හැබෑටම කවුද මේ? ඔයගොල්ලෝ අපි හැමෝම දන්න කෙනෙක්. ඔයගොල්ලෝ ආදරය කරන කෙනෙක්. මෙයාගේ වීඩියෝ නිරන්තරයෙන් TikTok එකේ වෛරල් යන කෙනෙක්. ඉතින් හරිම සතුටුයි. හරිම සතුටුයි. ඉතින් ඒ සහෝදරිය තමයි මට මුණ ගැහුනේ. ඉතින් කෙනා වෙන්නේ කවුද කියලා බලමු. අපි කෝල් එකක් අරගෙන ඔයගොල්ලන්ට පෙන්නන්න. මම දන්නවා දැන් කවුද කෙනා කියන්න. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කවුද කෙනා කියලා. ඉතින් පොඩ්ඩක් නංගේ කැම් එක ඔන් කරන්න පුළුවන් නේද? මට උනේ ලොකුම අසාධාරණයක්. මං අහන්නේ කුවේට් එකේ ගරු තානාපතිතුමාගෙන් වැඳලා ඉල්ලන්නේ ඔබතුමාගෙන් ලක්ෂිත මැතිතුමනි මේ විදේශාන්ත කියන පුද්ගලයා මම නම කියන අකමැතිම වෛර කරන පුද්ගලයා විදේශාන්ත කියන මේ ගොඩාක් කාන්තාවට අගරු කරන නින්දා ආපාස කරන මගේ තනික නිර්වත ප්‍රදර්ශනය කරන නිර්වත ගෙනහල්ලා ලෝකෙට පෙන්නලා මගේ සේරම නමගම ඔක්කොම දාලා දැන් එයා නෑ කියන කොම්ද එයා නඩුමකට නෙමෙයි යන්න මම යන්න නඩුමකට ගියොත් මෙයාට මහ උඩුගේ තපින්න වෙනවා. මෙච්චර කල් අපේ කාන්තාවට අපහාස කළා අපේ කාන්තාවන්ගේ වීඩියෝ දාලා මේ මිනිස්සේ හම්බ කළේ. මගේ ෆොටෝ දාලා මේ මට දාලා තියෙනවා. හරිද? ඒතකොට කාන්තාවකට වැරදුනා පස්සේ මෙහෙම YouTube එක කටේට පුළුවන්ද මේ තානාපති මං අහන්නේ මෙහෙම මේ වැරදි වැඩ කරන්න.